මේ තියෙන PAM84.3 IC එක මේ පොඩි බෝඩ් එකෙන් 3 watt ස්ටීරියෝ අවුට්පුට් එකක් තියෙනවා. ඔය පෙන්වන්නේ ස්පීකර් ලයින් දෙකක් තියෙනවා. ඔය left right ground කියන්නේ audio in එක. එතකොට ඔය plus minus ගහලා තියෙන්නේ power in එක. 5 volt power in එකක් තමයි තියෙන්නේ. amperes දෙකක් වගේ ගන්නවා. සාමාන්‍යයෙන් ඔය phone charger එකකින් වගේ දෙන්න පුළුවන්. මේ ampere මම පාස් කරලා තියෙන audio cable එක එහා පැත්තේ තියෙන jack එක වදින්නේ USB kit එකට. USB MP3 player එකක් module එකක් කියලා කියන්න පුළුවන් එකට. ඒකට තමයි ওই pin එක වදින්නේ. රතු පාට cable එක තියෙන්නේ. ඒ කියන්නේ jack එකේ audio jack එකේ රතු පාට cable එක කියන්නේ මේ ඒකේ antenna FM antenna එක. උතට ඔය පෙන්නන්නේ power cable එක. ඒ කියන්නේ module එකේ power cable එකයි. ඒ කියන්නේ අරකේ තියෙන minus එකයි. ඒ කියන්නේ දෙකේම තියෙන minus එක. ඔය module එකේ power amp එකේ තියෙන minus එක දෙක එකට එකතු කරලා තියෙන්නේ. එකතු කරලා ඔකට ඔන්න ඔතනට ගහන්න තියෙන්නේ. ඔය 78.5 IC එක තමයි ඔය පෑනෙන් දැන් ඔය පෙන්නන්නේ. 78.5 IC එකෙන් ගන්න 12 volts. ඒ කියන්නේ 12 volts 5 volts වලට අඩු කරන එක. මම දැන් 5 volts ම තමයි මේ USB kit එකට දෙන්න හදලා තියෙන්නේ. ඒ නිසා මේ ඔය IC එක පන්නලා ඒ කියන්නේ IC එකෙන් skip කරලා plus wire එක අරන් තියෙනවා. ඒ කියන්නේ ධන wire එක ගත්තේ එතනින් තමයි. ඒ කියන්නේ IC එක හරහා නෙමෙයි දැන් එන්නේ. IC එක නැතුව තමයි කෙලින්ම direct board එකට යනවා 5 volt දෙන්න නිසා. 12 volts දෙනවා තමයි ඔය මේ 78.5 කියන මේ IC එක ඕන වෙන්නේ. එතකොට මේ ඔය මයිනස් කේබල් එක තමයි මම කියන්නේ කේබල් එක ගහනවා උතන්ට. ඒකේ රින වයර් එක ගන්න ඕන නිසා ධන වයර් එක කෙලින්ම මම බෝඩ් එක ඩිරෙක්ට් පාස් කරලා අරන් තියෙන මොඩියුල් එකට. ඔන්න ඔය මේ කට්ටයක් තියෙන ඔය ඒ කට්ටේ හරියටම අතන තියනවාද කියලා බලලා තමයි ගහන්න ඕනේ. ජැක් එකේ තියෙන කට් එක. ඔන්න ඔහම කනෙක්ට් කරගන්න තියෙන්නේ. හරි ඊට පස්සේ අපි ඔඩියෝ කේබල් එක ගහගමු. ඔය තියෙන ඔඩියෝ කේබල් එක මොඩියුල් එකට වදින්නේ ඕක තමයි. ඔන්න උතනට ගහගන්න තියෙන්නේ. මේක ගහගද්දි පොඩ්ඩක් බලන්න ඔය පින් එහෙම ඇද් වෙලා තියෙනවද හරියට ගහන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලලා ගහගන්න ඕනේ. දැන් මොඩියුල් එක හයි කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඔය පවර් ලයින් දෙක කියන්නේ මොඩියුල් එකේ පවර් ලයින් එකයි ඇම්පේ පවර් ලයින් එකයි දෙකේම ප්ලස් මයිනස් එකට එකතු කරගන්න තියෙන්නේ. මොකද මේ දෙකම 5 volt නිසා. ඔන්න ඔය රිල් පාට වයර් එක මයිනස් එක රතු පාට වයර් එක ප්ලස් එක. දැන් රතු පාට වයර් දෙක එකතු කරගන්නවා. ඒ කියන්නේ දෙකේම ධන වයර් එක තමයි ඔය තියෙන්නේ. දැන් මොඩියුල් එකේ ඇම්ප් එකේ යන පවර් ලයින් එක එකතු කරලා තියෙන්නේ. ඒ දෙකට සප්ලයි දුන්න ගමන් මොඩියුල් එකයි පවර් ලයින් එකයි ඒ කියන්නේ පවර් මොඩියුල් එකයි පවර් ඇම්ප් එකයි දෙකම වැඩ කරනවා. ඕක නිල් පාට වයර් එක රින මොඩියුල් එකේ සුදු පාට වයර් එක රින. හරිද ඊට පස්සේ ඔය රතු පාට වයර් දෙක තමයි ධන. ඔන්න ඔය වයර් දෙක තමයි දැන් අපේ සෙටප් එකේ පවර් ලයින් දෙක. ඕක ඔඩියෝ ලයින් එක. ඔය තියෙන ඔඩියෝ ලයින් එකෙන් ඇවිල්ලා ඇම්ප් එකට යනවා. ඇම්ප් එකෙන් ඊට පස්සේ උතන ඔය තියෙන රතු විනිරුයි ආය වයර් දෙකක් තියෙන්නේ. ඒ දෙක ස්පීකර් ලයින් දෙක. ස්පීකර් වලට මම ගත්තේ 3 watt amp එකක් ඕක. ඒ උනට 115 watt ස්පීකර් දෙකක් තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් නෑ මේ 15 watt ස්පීකර් සෙට් කරා කියලා. මේ ඇත්තට මේ amp එක පොඩි වුණාට මේ හොඳ sound output එකක් තියෙනවා. bass එකක් තියෙනවා. ඇත්තටම කිව්වොත්
මාත් කලින් යූස් කරන්න ගැන මුල්ම වතාවට යූස් කරද්දි හිතුවේ නෑ ඔච්චර සවුන්ඩ් එකක් ඔය පොඩි ඇම්ප් එකේ තියෙනවා කියලා. ඒත් මේ ගොඩක් හොඳ සවුන්ඩ් අවුට්පුට් එකක් තියෙනවා ඔය ඇම්ප් එකේ. දැන් අපි ස්පීකර්ස් වයර් දෙක එකතු කරගත්ත එක ස්පීකර් පැත්තක. දැන් අනිත් ලයින් එකට එකතු කරගමු. ස්පීකර් ලයින් දෙක එකතු කරගත්තට පස්සේ පවර් දෙන්න විතරයි තියෙන්නේ. ඇත්තට හරි ලේසි මේක මේ හදාගන්න. මේකට 5 වෝල්ට් නිසා 18650 බැටරියක් දාලත් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒ කියන්නේ එහෙම පොඩි JBL එකක් වගේ හදාගන්න පුළුවන්. ওই මොඩියුල් එකයි ස්පීකර් දෙකයි ඔය මේ පොඩි ඇම්ප් එකයි. අනික ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. ඔය ඇම්ප් එක රුපියල් 100කට වගේ ගන්න පුළුවන් කොළඹෙන් පිට නම්. නැත්තම් රුපියල් 75කට වගේ ගන්න පුළුවන් මේ කොළඹින්. ඔය වයර් එක තමයි රේඩියෝ වයර් එක, රේඩියෝ ඇන්ටනා එක. ඒක අපිට ඔය ඇන්ටනාවකට වගේ හයි කරගන්න පුළුවන් පොඩි ඔය ඒරියල් එකකට. දැන් ඔය දෙකට මම ඔය තියෙන්නේ USB කේබල් එකක් එක පැත්තක් කපලා ඒකට ගැහුවා මේ කනෙක්ටර් එකක්. වයර් කනෙක්ටර් එකක් ගහලා ඒකේ ගත්තේ අර රතු පාටයි කළු පාටයි වයර් දෙක තමයි ගත්තේ. මේ කියන්නේ ප්ලස් මයිනස් එක USB කේබල් වයර් 4ක් කියනවනේ. ඒකෙන් ගන්න ඕන රතුයි කළුයි වයර් දෙක විතරයි. අනිත් වයර් දෙක වැඩක් නැහැ. ඒක data යන වයර් දෙක. ඔය වයර් දෙක ගත්තට පස්සේ අපිට 5 වෝල්ට් ගන්න පුළුවන් USB කේබල් එකකින්. දැන් වයර් එක හයි කරගත්තා. තව එක වයර් එකයි හයි කරගන්න තියෙන්නේ. ඔය වයර්ස් දෙක හයි කරගෙන ඊට පස්සේ ඔන්න ඔය USB පෝට් එක තියෙන පැත්ත ඔන්න ඔය චාර්ජර් එකට ගැහුවට පස්සේ අපිට ඩිරෙක්ට් 230 වලින් වැඩ කරගන්න පුළුවන්. ඒ චාර්ජර් එකේ තියෙන්නේ 5 වෝල්ට් 2 ඇම්පියර්ස් කියලා තියෙන්නේ. ඔය චාර්ජර් එක හොඳටම ඇති මේ ෆුල් සවුන්ඩ් අවුට්පුට් එකක් ගන්න. ඒ කියන්නේ වොලියුම් උඩරිම වැඩි කරත් සවුන්ඩ් එක ඩ්‍රොප් වෙන්නේ එහෙම කැඩෙන්නේ කරන්නේ නැහැ. මේ හොඳට ඇහෙනවා. ඇම්පියර්ස් දෙකක චාර්ජරයක් තිබ්බනම් ඔරිජිනල් චාර්ජරයක් හොඳටම ඇති ඔය ඇම්ප් එකට. දැන් මම ඔය කේබල් එක ගහලා ඔන් කරා. තියෙන ඩේටා කේබල් එක ඔතන තියෙන්නේ මේ වයර් කනෙක්ටර් එක. වයර් කනෙක්ටර් එකෙන් මොඩියුල් එකට පවර් එනවා, ඇම්ප් එකටත් පවර් එනවා. ඕකේ බ්ලූටූත් මෝඩ් එක පෙන්නන්නේ. ස්පීකර්ස් දෙකටත් දීලා තියෙන. දැන් අපිට තියෙන්නේ ෆෝන් එකේ බ්ලූටූත් තියෙන එක බලලා කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඔය QX BT TBT කියන එක දැන් කනෙක්ට් කරගන්න හදන්නේ. දැන් අපි සවුන්ඩ් ටෙස්ට් එක බලමු.